ඔබගේ iPhone 8 හෝ 7 දුරකථනයේ මන්දගාමී වෙලාද? ඇප් අතර මාරුවන විට හිරවෙනවද? අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇප් වසා දැමීම හෝ ෆෝන් එක රීස්ටාර්ට් කිරීමයි. ඒත් ඒකෙන් කාලය නාස්ති වෙනවා. ඇත්තටම Apple විසින් සංගවා ඇති පහසු ක්‍රමයක් තිබෙනවා. අද අපි බලමු රීස්ටාර්ට් නොකර තත්පර 5න් ඔබගේ ෆෝන් එකේ RAM එක සම්පූර්ණයෙන්ම ක්ලියර් කරගන්නේ කොහොමද කියලා. මේක ඔබගේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුරුවන් සුපිරි යුනිවර්සල් ඩීටේල් එකක්. RAM ක්ලියර් කරනවා කියන්නේ ඔබ නොදැනුවත්ව පසුබිමේ ක්‍රියාත්මක වන අනවශ්‍ය ප්‍රොසෙසර්ස් තාවකාලිකව වසා දැමීමයි. මේකෙන් ෆෝන් එකට නැවත වේගෙන් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි බලමු මේ සැඟවුණු ක්‍රියාපටිපාටිය කරන්නේ කොහොමද කියලා. පියවර 1. පළමුව දුරකථනයේ දකුණු පැත්තේ ඇති සයිඩ් බටන් පවර් බටන් එක තිරය මත ස්ලයිඩ් ටු පවර් ඔෆ් යන පණිවිඩය දිස්වනතුරු ඔබාගෙන සිටින්න. පියවර 2. තිරය මත ස්ලයිඩ් ටු පවර් ඔෆ් පණිවිඩය දිස් වූ වහම ඔබගේ හෝම් බටන් එක තිරයේ පහළ ඇති රවුම් බොත්තම ඔබාගෙන සිටින්න. ඔබ තත්පර 5ක් පමණ හෝම් බටන් එක ඔබාගෙන සිටින විට ස්ලයිඩ් ටු පවර් ඔෆ් තිරය අතුරුදහන් වී ඔබ නැවත හෝම් ස්ක්‍රීන් එකට පැමිණෙනු ඇත. මෙම ක්‍රියාවලිය සාර්ථකයි. දැන් ඔබගේ ෆෝන් එකේ RAM එක ක්ලියර් වී ඇත. රීසන් ඇප්ස් වෙත ගොස් පරීක්ෂා කරන්න. ඒවා නැවත මුල සිට ආරම්භ වේ නම් ඔබගේ ක්‍රියාවලිය සාර්ථකයි. දැන් ඔබට ඔබගේ ෆෝන් එක අලුතින්ම ගත්තා වගේ වේගෙන් භාවිතා කළ හැකිය. එතෙන් ඔබ දැක්කා ඉතා සරල පියවර දෙකකින් රීස්ටාර්ට් නොකර iPhone එකේ RAM එක රීෆ්‍රෙෂ් කරගන්න කෙසේද කියා. මේක ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතුම යුනිවර්සල් ඩීටේල් එකක්. මේ වගේ තවත් හිඩන් ට්‍රික් සහ තාක්ෂණික විස්තර දැනගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ මිතුරන්ටත් මෙය ෂෙයාර් කරන්න.